හලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද මම අරගෙන ආවා ඔයාලට බලන්න ඩේ බ්ලොග් එකක්. කලින් වීඩියෝ එකට ගොඩාක් අය අපේ ගෙදර හැමෝම අසනීප වෙලා ඉන්න එකට හැමෝම ඉක්මනින් සනීප වෙන්න කියලා ගොඩක් අය විශ් කරලා ප්‍රාර්ථනා කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩක් පිං. දැන් නම් ඇත්තටම අපි හැමෝටම හොඳටම හොඳයි. ඉතින් මේ දවස්වල ඔයාලා ලෑස්ති වෙනවද අවුරුදු වලට? ගෙවල් දොරවල් සුද්ධ කරනවද? අස්පස් කරනවද? ඔයාලා අලුත් ඇඳුම් ගත්තද? අපි නම් ඉතින් තාම ඇඳුම් ගන්න ගියේ නැහැ. ඇඳුම් ගන්න ඒ shopping කරන වීඩියෝ එක දාන්න කියලා මැසේජ් එකක් දාලා තිබුණා අක්කා කෙනෙක්. ඉතින් මම තාම shopping කරන්න ගියේ නැහැ. හස්බන්ඩ් තමයි මේ පාර අපිට ඇඳුම් අරගෙන එනවා කිව්වේ. ඉතින් මම ඇඳුම් ඔක්කොම ගෙනාවහම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගෙවල් දොරවල් අස් කරන වැඩ ගෙවල් ඇතුළ තාම අස් කරන්න පටන් ගත්තේ නැහැ. දැම්ම වැඩක් නැහැනේ අස් කරලා. අපි ඉතින් චූටි බබ්බාලා ගෙදර ඉන්න නිසා ඉක්මනට ගෙවල් හැඩි වෙනවා, ජරා වෙනවා. ඒ නිසා ඉතින් අප්‍රේල් මාසේ පටන් ගත්තාම මුල් සතිය වගේ අස්පස් කරන ඒවා කරනවා. දැනට වත්ත පිටිය සුද්ධ කරන මේ දේවල් වැඩ තමයි ඉතින් මේ දවස්වල චුට්ට කරගෙන යන්නේ. ඉතින් පහුගිය දවස් දෙක තුනෙන්මත් වැස්සා. ඉතින් පොඩ ඔය මිදුල එහෙම තියෙන වල් එහෙම ටිකක් සුද්ධ කරා. ලොකුවට තාම අස් කරන ඒවත් පටන් ගත්තේ නැහැ. ඉතින් තව දවස් තියෙන නිසා. ඉතින් එහෙනම් අපි අද vlog එක ගැන කතා කරමුකෝ. අද මම මේ යන්න ලෑස්ති වෙන්නේ. අද නුවරඑළිය ටවුන් එකට යන්න ඕනි පොඩ්ඩක්. මට බැංක් එකට යන්න තියෙනවා. ඉතින් ඒ වැඩේට යන නිසා ගෙදර අම්මත් නැහැ තාත්තත් නැහැ, දෙන්නම වැඩ. නංගිලත් ගියා ගමේ ගියා මාතලේ. ඉතින් තාත්තා කොළඹ වැඩට ගිහිල්ලා නිසා අම්මා තනියෙන්. ඒ නිසා ඉතින් මට මේ පාර නංගිලත් එක්ක මේ ගමේ යන්න බැරි වුණා. නැත්නම් ඉතින් මටත් ඒ ගමම්ම ගෙදර ගිහින් යන්න තිබුණා. අම්මා තනියෙන්නේ. ඉතින් ඒව දාලා යන්න බැරි නිසා ඉතින් අපි ගියේ නැහැ. නංගිලා විතරක් මාතලේ ගියා. ඉතින් බබාලා දෙන්නව ඒ නිසා මම නුවරඑළිය යනකොට එක් කරගෙන යනවා කියලා තීරණය කරා. හදිසියෙ ටවුන් එකට වගේ යනවා නම් මම ළඟ අල්ලපු ගෙදර වගේ දාලා යනවා. නැත්නම් තව නැන්ද කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නගේ ගෙවල් දෙකෙන් එකක තියලා යනවා. ඉතින් අද ගොඩක් දුරනේ යන්නේ. ඒ නිසා ඉතින් බබාලා දෙන්නවත් එක්කන් යන්න ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම තනියෙන් යන නිසා බබාලා දෙන්නත් අරගෙන අම්මා කිව්වා තනියෙන් බබාලත් අරගෙන යන නිසා මේ කාව හරි එක් කරගෙන යන්න කියලා. ඒ නිසා ඔය මම බබාලව හදිසියට තියලා යන ගෙදර නංගිව මම මේ ගමනට එක් කරගෙන යනවා. ඉතින් මම නම් එහෙම යන්න බය නැහැ. එනට ඉතින් අම්මලා කිව්වා බබාලා දෙන්නත් එක්ක ඉතින් වැඩකටනේ යන්නේ. ඒ නිසා කාව හරි එක් කරගෙන යන්න කියලා. ඒ නිසා ඉතින් මම මේ නංගිවත් එක් කරගෙන අපි 4 දෙනාම ඉතින් නුවරඑළිය යන්න ලෑස්ති වෙලා ඉතින් අපි පිටත් වුණා. දැන් නම් ඉන්නේ උඩුස්සලාව ටවුන් එකේ. ටවුන් එකේ ටිකක් වෙලා එන්න උනා බස් එකක් එනකන්. දැන් ඉතින් මේ නුවරඑළියට යන ගමන් තමයි ඉන්නේ. අද හොඳට අවුව තියෙනවා. හරිම ලස්සනයි වටපිටාව. ඉතින් හවස වෙනකොට කියන්න බෑ වහීද කියලා. ඉතින් ලොකුවට මම කරන්න ගිහපු වැඩ ඒවා නම් වීඩියෝ ගත්තේ නැහැ. ඉතින් නුවරඑළියට යනකොටම දවල් 12 විතර වුණා. මම ගිහිල්ලා මගේ වැඩ ටික ඉවර කරගෙන මගේ පුතා ටිකක් දුකින් හිටියේ. යාට නැන්දිලත් එක්ක මාතලේ යන්න බැරි වුණ නිසා. ඒ නිසා ඉතින් එයාව මම ෂේප් කරගත්තේ මේ පාක් එකට එක් කරගෙන යන්නම් කියලා. ඉතින් මම අපිට අපේ ගමේ ඉඳලා නුවරඑළිය ටවුන් එකට බස් එකේ එනවා නම් පැය දෙකකමාරක් විතර යනවා. ඉතින් වෙන බයික් එකක වීල් එකක එහෙම අපේ වාහනයක යනවා නම් පැයෙන් එකමාරෙන් යන්න පුළුවන්. බස් වල යනවා නම් පැය දෙකමාරක්වත් යනවා. ඉතින් මම දවල් 12 වුණා නුවරඑළියටම යද්දී. ඊට පස්සේ මගේ වැඩේ කරගෙන බබාව ඉතින් පවුනේ පාක් එකට එක් කරගෙන ආවා මම. ඒ පාක් එකට එනකොට අපි කාලා බීලා එහෙම ඉවර වෙලා පාක් එකට එනකොට දවල් 1:00යි.
එකමාරයි. ඉතින් මට වැඩි වෙලා බබාලව පාක් එකේ තියන්න බැරි වුණා. ඉතින් චුට්ට වෙලාවක් තමයි ඉන්න පුළුවන් වුණේ. පැයකට ආසන්න වෙලාවක්. බහුව දවල් 2:00 වෙනකොට බස් එක තියෙනවා උඩපුසල්ලාවට යන්න. ඉතින් ඒකේ යන්න ඕනි. නිසා විනාඩි 45ක් විතර වගේ තමයි බබාලට පාක් එකේ සෙල්ලම් කරන්න පුළුවන් වුණේ. ඒත් ඉතින් මට හිතුණා ඒ විනාඩි 45ට හරිය මම බබාලා දෙන්නව පාක් එකට එක්කගෙන ආපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා. ඒ දෙන්නම ගොඩාක් සතුටු වුණා. මාර විදිහට හරිම සතුටින් ඒ දෙන්න සෙල්ලම් කරා. ඔයාලට පේනවනේ මගේ දෝනි මමවත් අර නංගිවත් යන්නේ නැතුව එයා තනියමම මේ රූස් එක පදිනවා. තනියමම නැගලා තනියමම රූස් එක පදිනවා. එයා චූටි දවස්වලත් එයා ගිහින් තියෙනවා පාක් එකට. ඒ වුණාට ඉතින් එයාට එහෙම ලොකුවට තනියෙන් සෙල්ලම් කරන්න එතකොට බැහැනේ. එයා චූටිනේ. ඉතින් අද එයා මේ හරියම සතුටින් සෙල්ලම් කරා තනියමම. බුද්ධානම් කොහොමද තනියෙන් සෙල්ලම් කරනවනේ. එයා අර නංගිත් එක්කත් ඔය අනිත් සෙල්ලම් කරන ඒ වගේ ගිහලා සෙල්ලම් කරා. දෝනි මට හරියට මේ සතුටු හිතුණා. එයා හරිය ලස්සනට මේ හරියම සතුටින් හරියම ආසාවෙන් සෙල්ලම් කරා. දෙන්නම ගොඩාක් සතුටුුණා. ඉතින් මට හරි සතුටුයි. අද කාර්යබහුල දවසක් වුණත් වෙන වැඩකට ආවා වුණත් මම චුට්ට වෙලාවකට හරි මේ දෙන්නවා මෙතෙන්ට එක් කරගෙන ආපු එක ගැන ගොඩක් සතුටු හිතුණා. ඒ දෙන්නගේ සතුට දැකලා. එහෙම තමයි නේද? අපි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාම අපේ ජීවිතේ වැදගත්ම දේ අපේ දරුවෝනේ. ඉතින් එයාලගේ සතුට තමයි අපෙත් සතුට. ඉතින් ඒ දෙන්න සතුටින් ඉන්නවා කියන්නේ ඒ තරම් දෙයක් ඉතින් අපේ ජීවිතවල අපේ ලෝකේ නැහැ නේද? ඉතින් ඒ චුට්ට වෙලාව බබාලට සෙල්ලම් කරන්න දීලා ඊට පස්සේ අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. එතකොට නම් පොඩ්ඩක් අර මීදු මෙහෙම ගහලා මේ මීදුමෙන් පිරීලා තිබුණේ අපි එන පාරේ දෙපැත්ත වහින්න ඕන්න මෙන්න කියලා. ඒතිදි ලොකුවට වැස්සේ නැහැ. ලාවට පින්නක් විතරයි ගියේ. ඉතින් මම නුවරඑළියෙන් එනකොට මං කන ආසම ඉන්දියන් ස්වීට්ස් අරගෙන ආවා. ඒ තමයි ගුලාබ් ජාමුනුයි බොම්බේ ස්වීටුයි. මේ දෙකට මම මාර මාසයි ඉන්දියන් ස්වීට්ස් වලින්. මේ දෙක හරිම රසයි. ඊටම කාලා තියෙන අය දන්නව ඇති. දෙක කියලා වැඩක් නැහැ. ඉතින් එච්චරට රසයි. මේ තියෙන්නේ ඊට පහුවෙනිදා. මේ දවස් දෙකක වීඩියෝ එකක්. මේ ඊට පහුවෙනිදා ඔය එත්තෝ එනකොටම ගෙනපු කෑමකේ තියෙන රස බලන ගමන් මේකත් හරි රසයි. මේක අර ඩාර්ක් චොක්ලට් කියන ඒ කැටගරි එකේ තියෙන මේ අර ස්ටික් එකක්. ඊට පස්සේ මේ අර කොරියන් රාමෙන් එකේ කොත්තුමි එකේ චීස් එක ඔන්න අපිට මේ පැත්තට දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක අනිත් අය නම් කාලා රස බලලා ගොඩක් කල් වෙන්නේ නැති. ඒත් ඉතින් අපේ පැත්තට අලුතෙන් දෙයක් එන්නේ. ඒ අලුතෙන් එන දේ හැමෝම තාවිච්චි කරාට රස වින්දට පස්සේ ඒක අලුත් කියන බ්‍රෑන්ඩ් එක ඉවරුණාට පස්සේ තමයි අපේ පැත්තට එන්නේ. ඔන්න ඉතින් අපි ඒක try කරන්නේ දැන් කොහොම හරි. ඒක ඇත්තටම ලොකුවට සැරක් නැහැ. චීස් රස තියෙනවා. රසයි ඒක. ඒකත් ඉතින් හදාගෙන කෑවා ඉතින්. අලුත් දෙයක් නේ. ඒ නිසා ඇත්තට මේක රසයි. අර අනිත් එකට වඩා අනිත් එකට නම් මාරම සැරයි. ඊට වැඩිය මේක රසයි මට නම්. හරි එකත් හදාගෙන කාලා අද නංගි මහත්තයා ආපහු වැඩට යනවා කොළඹ යනවා. ඉතින් මගේ හස්බන්ඩ්ුත් මේ දවස්වල ඉන්නේ කොළඹ. ඒ නිසා ඉතින් මම ටට්ටක් ගාලා උදේම එයාට අරගෙන යන කෑම එකක් හැදුවා. මංජ කකොල හදලා පරිප්පු හදලා සැමන් හදලා එයා ආසම දේවල්. ඊට පස්සේ නංගි හදලා තිබුණා අච්චාරු සිංහල අච්චාරු වගේ. ඉතින් ඒකෙන් අච්චාරු ටිකකුත් බෝතලයකට දාලා කොත්තුමි නූඩල්ස් වලින් බත් එක කන්න බයිට් එකක් හැදුවා හස්බන්ඩ්. ඒකත් ওই විදිහට භාජනයකට දාලා හස්බන්ඩ් තේ බොනකට කන්න කියලා මම මගේ අක්ක කෙනෙකුට අඳුරන අක්ක කෙනෙකුට කියලා අල ටොෆි ටිකක් හදාගත්තා. ඇත්තටම මට ලොකු වෙලාවක් තිබුණේ නැහැ. අනික මේ අක්ක හදන අල ටොෆි මාර රසයි. මමත් අල ටොෆි හදනවා. ඒත් ඉතින් ඔය වගේ ලස්සන පාටට කිරි රසට එන්නේ නැහැ මං හදනකොට. මං හදනකොට දුඹුරු පාට වෙනවා. ඔයාලට මතක ඇතිනේ කලින් වීඩියෝ එකේ.
ඉතින් ආයේෂා වටත් ගොඩාක් ස්තුතියි මේ මට අලටොෆි ටික හදලා දුන්නට. ඉතින් හස්බන්ඩ්ට යවන්න ওই ටික පැක් කරලා ඊට පස්සේ මගේ නංගිත් ඉන්නේ කොළඹනේ. මගේ නංගිටත් ඔය අලටොෆි ටිකකුයි කෑම එකකුයි යාටත් අතලා ඔය අරන් යන්න තියෙන ටික ඔක්කොම ලෑස්ති කරලා අයියට බාර දුන්නා. ඊට පස්සේ ඉවර වෙලා ඔය නංගිලාගේ දිහාන් හම්බුන මාළුයි මාළු පිණි අපේ ගෙදර ඒවයි ඔක්කොම දාලා ඉතින් අපි දවල්ට කෑවේ. පුතාටත් කවන ගම මං කෑවා. දෝනි නම් මේ වෙලාවේ ඉන්නේ පිටිපස්සේ යා ඔය ඔළුව දදා ඉන්නේ. යා කෑම කාලා ඉන්නේ. එයා කාලා ඉන්න නිසා ඉතින් මම පුතාට කවලා මම කෑම ටික කෑවා. ඇත්තටම කෑම ටික රසයි. රසට තිබුණා. ඊට පස්සේ අපිට අද ත්‍රිපෝස දෙනවා කියලා මිස් කෝල් කරා. අර දැන් අවුරුදු 3ට අඩු බබාලට ත්‍රිපෝස දෙන්නේ නැනේ. එයාලට ඒක හොඳ නැහැ කියලා. ඉතින් අලුතෙන් අවුරුදු 3ට අඩු බබාලට මෙන්න මේ රතු පාට පැකට් එකේ තියෙන ත්‍රිපෝෂ එක අලුතෙන් ඇවිත් තියෙන්නේ කියලා. ඒක ගන්න අද තමයි ඉස්සරම මේක බබාලට දුන්නේ. අපේ පැත්තේ. ඉතින් යන්න වාහනයක් තිබුණෙත් නැහැ. අපි ඉතින් වීල් එකක් කතා කරගෙන අපි 4 දිනකගේ ත්‍රිපෝෂ ගේන්න ඉතින් මම ගියා. ගිහලා ත්‍රිපෝෂත් අරගෙන ආවා. ඒවත් අරගෙන ඇවිල්ලා මේ පුතාට මේ අර අපි ඉස්සර කෑව මතකද දන්නේ ඔයාලට වේපර්ස් බිස්කට් දෙකක් මැද්දෙන් මෙන්න මේ කේක් කෑල්ල තියලා. ඔය වේපර්ස් බිස්කට් දෙකට මැද්දෙන් ඔය කේක් කෑල්ල දෙකේ වේපර්ස් බිස්කට් එකට රැඳිවිලා තියෙන අයිසින් ලේයර් එකකින්. ඉස්සර තිබුණේ ඒක හරිම රසයි. මේ ළඟදිත් මේ ඇවිල්ලා තිබුණ කඩේට ඊට පස්සේ මම අරගෙන ආවා ගෙදෙට්ට. පුතාට දුන්න එක කෑල්ලක් මම කලින් කෑවා. මේ ඉස්සර තරම්ම නම් රස තියෙනවද මන් කියලාත් හිතෙනවා දැන් ඒ වගේ. ඊට පස්සේ ඉතින් පුතාටත් ඒක කන්න දීලා මම ඉතින් කහට එකක් පෙරාගෙන ආවා අලටොෆි කාලා කහට එක බොන්න. ඉතින් ওই විදිහට තමයි මගේ මේ දවස් දෙක ගත වුනේ. දෙයක් කියන්නද? පුළුවන් කාලේ ඔයා ආස්ම දේවල් කරලා සතුටින්ම ඉන්න උත්සාහ කරන්න. හැම දවසකම එහෙම ඉන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපිට පුංචිම දෙයක් හරි දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. ලස්සන මලක්, පුංචි සතෙක්, මේදුම, වැස්ස, අහස දිහා බලලා ඔයා ඕනම දෙයක් මේ වගේ පුංචි දෙයක් දිහා බලලා අපිට පුළුවන් අපේ සතුට හොයාගන්න. පුංචි බබෙක් දිහා බලලා මේ වගේ පුංචි දේවල් වලින් පුළුවන් අපිට අපේ සතුට හොයාගන්න. මේට වැඩිය ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයා ඔයාගේ සතුට හොයාගන්න ඕනේ. ප්‍රශ්න කෝටියක් තිබුණත් පුංචිම දෙයක් හරි හොයාගෙන hina වෙලා සතුටින් ඉන්න උත්සාහ කරන්න. හැම තිස්සෙම. ඉතින් ඔයාට හැමදාම සතුටින් hina වෙලා ඉන්න පුළුවන්. සුබම සුබ සතුටු හිතෙන මොහොතවල් තියෙන සතුටුම දවස් හැමදාම ජීවිතේට ළඟා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අතට ගිහිලා එන්න. හැමෝම සතුටින් ඉන්න.